ප්‍රේමය ඇති වෙන කාලයක් නැහැනේ. ප්‍රේමය ඇති වෙන වයසක් නැහැ. වයසක් නැහැ. ප්‍රේමය ඇති වෙන හේතුවකුත් නැහැ. හොඳටම ගෘහස්ත ජීවිතයක් ගත කරන ගමන් කොහේ හරි ප්‍රේමයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකට දරුවොත් ඉන්නවා වෙන්න පුළුවන්. මොකද සමහර ඒවා තියෙනවා සංසාරේ එන බැඳීම්. ඔබ මොන විදිහට මේ මං කියන දේ ගන්නවත් දන්නේ යම් කාලවල වල නැති වෙලා තිබිලා මතු වෙලා තිබිලා යම් කාලයක හම් වෙන්න පුළුවන්. සමහර අය දැක්කහම අපිට හේතුවක් නැතුව නිකන් නූස්නා ගතියක් තියෙනවා. සමහර අය දැක්කහම මෙයා කොහෙදි හරි හම්බෙලා පළවෙනි දැක්මෙදිම කොහෙදි හරි හම්බෙලා තියෙනවා. මෙයා මට මෙහෙම කලින් කියලා තියෙනවා. එහෙම අයත් හම්බ වෙනවා සංසාරේට. හැබැයි සමහරට වැඩක් කරගෙන යද්දී අලුතෙන් හම්බ වෙන කෙනෙක් ජීවිතයට එකතු වෙලා ගත කරන කාලය තුල නොදැනුවත්වම අපිට බැඳීමක් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. සමහරට අපි වගේ වෙන්න පුළුවන්. අපි වගේ හිතනවා වෙන්න පුළුවන්. සමහරට අපි ගැන හිතනවා වෙන්න පුළුවන්. අපිටත් වැඩිය අපි ගැන හිතනවා වෙන්න පුළුවන්. එහෙම චරිත ජීවිතේදී හම්බ වෙනවා. හැබැයි අපි දන්නවා ඒවා අපිට ගෙදරෙක්කන් ඉන්න බෑ කියලා. අපිට ඒතන ගිහින් පදිංචි වෙන්නත් බෑ. හැබැයි මේ වගේ සම්බන්ධ වලට මොනවද කියන්නේ මනෝරේ? ඒ වගේ සම්බන්ධ වලට කියන්න නමක් නැහැ. ඒක බිඳගෙන ගියොත් සමාජය කියන එකට අසම්මත ප්‍රේමයක් කියලා. ප්‍රේමය කොහෙවත් අසම්මත නැහැ. ඒක සම්මතද අසම්මතද කියලා නෑ. ඒක හැසිරෙන විදිහ සහ දැන් ප්‍රේමය කියලා වෙනත් හැඟීම් විතරක්ම බෙදා හදා ගන්නවා නම් අපි අපේ ජීවිතේ ගම මග වෙනස් නොවන තැනුත් වෙන්න පුළුවන්. සමහර අය අපට යෝජනා කරන කියන්නේ ඔයා මෙහෙම කරන්න කියන චරිත අපට හම්බ වෙන්න පුළුවන්. එහෙම ප්‍රේම ජීවිතේ තියෙනවා. හැබැයි මම මෙහෙම කියනවා. කවුරු හරි කියනවා නම් මෙයාට මේ කාලේ මෙයාට විතරයි ප්‍රේම කරන්න පුළුවන් කියලා එහෙම එකකුත් නැහැ.